පාන්දර 2:08කට බස් එකට යනවා. සීට් එක වාඩි වෙලා මම හොඳ නිින්දක් ගන්නවා. එක පාරට ඇහැරෙනකොට එළියට ගියා. අදාළ තැනින් මම බැස්සා. බස් එක මාව පාස් කරගෙන ගියා. ලස්සන බස් එක. එහෙම තමයි මගේ හිත කිව්වේ. මේ ලස්සන බස් එක පිටෝසර ලස්සන වචන පෙළියක් ගහලා තිබුණා. මිනිසා වෙනුවෙන් නොනිදෙන මිනිසා. එහෙම තමයි බස් එකේ පිටෝසර ගහලා තිබුණේ. වාහනවල ඕනතරම් පද පෙළි ගහලා තියෙනවා. ඒත් මේක බොක්කටම වැදුනා. මම පැය 4-5ක් නිදාගෙන ආව දරුණේවත් නෑ. ඒත් මේ බස් එක මෙච්චර දුර ගෙනාවු මිනිස්සු කොච්චරනම් අමාරුවකින් දැත්තේ. ඔක්කොම කියන විදිහට බස් කාර්යය පාරේ යන්න දන්නේ නෑ ඔක්කොම මිනිස්සු. පාන්දර 2:08කට බස් එකට යනවා. සීට් එක වාඩි වෙලා මම හොඳ නිින්දක් ගන්නවා. එක පාරට ඇහැරෙනකොට එළියට ගියා. අදාළ තැනින් මම බැස්සා. බස් එක මාව පාස් කරගෙන ගියා. ලස්සන බස් එක. එහෙම තමයි මගේ හිත කිව්වේ. මේ ලස්සන බස් එක පිටෝසර ලස්සන වචන පෙළියක් ගහලා තිබුණා. මිනිසා වෙනුවෙන් නොනිදෙන මිනිසා. එහෙම තමයි බස් එකේ පිටෝසර ගහලා තිබුණේ. වාහනවල ඕනතරම් පද පෙළි ගහලා තියෙනවා. ඒත් මේක බොක්කටම වැදුනා. මම පැය 4-5ක් නිදාගෙන ආව දරුණේවත් නෑ. ඒත් මේ බස් එක මෙච්චර දුර ගෙනාවු මිනිස්සු කොච්චරනම් අමාරුවකින් දැත්තේ. ඔක්කොම කියන විදිහට බස් කාර්යය පාරේ යන්න දන්නේ නෑ ඔක්කොම මිනිස්සු.